සියලු දෙනාටම තෙරුවන් සරණයි. හේතුරු අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ කවදත් ලංකාවේ කරදරයක් වුණාම අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ලංකාවේ අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ අනුව මෙවරත් ලංකාවේ දැඩි වර්ෂාපතනය නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ජල ගැලීම් සහ නායෑම් නිසා මිනිස්සු ජීවිත බොහෝමයක් නැති වෙලා ඒ වගේ මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා සිටින අවස්ථාවක අපි මොකද්ද එංගලන්තයෙන් අපිට කරන්න පුළුවන් කියලා හිතුවා. ඒ අනුව ක්‍රම දෙකකට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ මිනිස්සු වෙන්නේ. පළවෙනි ක්‍රමය තමයි දරුවන්ට කතා කරාම දැනගන්න ලැබුණු දේ තමයි පාසල් යන්න පාසල් උපකරණ සහ පොත්පත් බෑග් ඒ හැම දෙයක්ම වතුරට යට වෙලා එහෙම නැත්නම් ගහගෙන ගිහිල්ලා ගෙවල් සමග මුකුත් නැහැ. ඒක නිසා ඒ දරුවන්ට මුලින්ම පාසල ආරම්භ කරන්න එක ළමයෙකුට පොත් කට්ටලයක් පෑන් පැන්සල් සමග බෑග් එකක් එක්ක සියලු දේවල් ලබා දෙන්න එංගලන්තෙ මුදලින් පවුම් 8.50 අපි ගණන් හදලා බැලුවා. ආයතන වලට කතා කරලා පවුම් 8.50ක මුදලක් යනවා. ඔබට මේ වීඩියෝ එකේ දැක්වෙන පාදින් දැක්වෙන ලින්ක් එක ඔස්සේ ඒ 8.50 අපේ චැරිටි එක හරහා ගෙවීමක් කරන්න පුළුවන්. ලින්ක් එක ක්ලික් කරාම ඒ බාකෝඩ් එක ස්කෑන් කරාම. ඒ වගේම ඊළඟ අදියරේ තමයි එංගලන්තයේ ඉඳලා අපි කන්ටේනර් එකක් මුලින්ම අපි අඩි 20ක කන්ටේනර් එකක් යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට ඒ කන්ටේනර් බහලුම් ලබා ගැනීම සහ වෙයාහවුස් පහසුකම් ලබා දීම එංගලන්තයේ ට්‍රයිකෝ ආයතනය විසින් අපිට උදව් කරනවා. ඒ පෙට්ටිය සඳහා ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන් සුදුසු ඇඳුම් පැළඳුම් පිරිසිදු කරලා අයන් කරලා නවලා බෑග් වල පිළිවෙලට ඒවා බහාලලා ඒ එළියෙන් ඒ තියෙන කාන්තාවන්ගේ ඇඳුම් නම් කාන්තා ඇඳුම් සයිස් එක පොඩි ළමයින්ගේ නම් පොඩි ළමයින්ගේ ඊළඟට සපත්තු වල සයිස් එක ලියලා සපත්තු ලේස් දෙකකට ගැට ගහලා ඒ වගේම පාසල් බෑග් තියෙනවා නම් ඒවා පිරිසිදු කරලා ඒ දේවල් වෙනම බෑග් වල අසුරලා අපිට ලැබෙන්න සලස්වන්න පුළුවන්. එතකොට තාම අපි බඩු එක්කහුව කරන්න පටන් ගත්තේ නැහැ. මේ වීඩියෝ එක ගිහිපු ගමන් අපේ හිතුරු අතුලදස්සන පන්සලේ දොර ගාව උදේට නැගිටිනකොට බඩු ගොඩ ගහලා තියන්නේ පිළිවෙලට අපි අරගෙන වෙයාහවුස් එකට ගෙනහිල්ලා ඒවා පැක් කිරීමේ කටයුතු සිදු කරන. ඒ සඳහා අපිට වොලන්ටියර්ස්ලා අවශ්‍යයි. ඒ අයත් අපිට කතා කරන්න දුරකථන අංක මේ වීඩියෝ එකේ ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා කන්ටේනර් එක ලබා ගැනීම සහ ඊළඟට මේ අනිකුත් වැඩ කටයුතු සඳහා අපි ආධාර ඔබෙන් පොදුවේ බලාපොරොත්තු වෙනවා. ආධාරයක් කරන්න කැමති කෙනෙකුට ඒ පහළ ලින්ක් එක ඔස්සේ පොදුවේ ආධාරය අපේ චැරිටි එක හරහා ලබා දෙන්න පුළුවන්. බොහෝම කාරුණිකව සිහිපත් කරනවා. ඇටික් වල කබඩ් සුද්ධ කරගන්න නම් බින් බෑග් වල දාලා බඩු ගෙනල්ලා බාර දෙන්න එපා. අපි ඒවා සෝට් අවුට් කරන්න අපිට ස්ටාෆ් මදි. ඒක නිසා ඒවා තමන් පිරිසිදු කරලා කෙනෙකුට පාවිච්චි කරන්න සුදුසු ආකාරයට ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. මොකද සුනාමි කාලෙත් මම එංගලන්තෙ හිටියේ මිනිස්සු බඩු ගෙනත් දෙද්දි ওই විදිහට නරක විදිහට ගෙනත් දුන්නා. එහෙම කරන්න එපා. අපේ මිනිස්සුන්ට දෙයක් ලබා දෙන්නේ පාවිච්චි කරන්න සුදුසු විදිහට ලබා දෙන්න කියලා සිහිපත් කර සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.